අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් මගේ channel එක බලන් ඉන්න ඔයාලා හැම දෙනෙක්ම. අද අපි කතා කරමු කොහොමද බුද්ධිමත් භාවය වැඩි කරගන්නේ කියලා. සරල පුරුදු 12කින් බුද්ධිමත් භාවය වැඩි කරගන්න විදිය මම අද කියලා දෙනවා. ඔව් ඔයාලගේ එදිනෙදා ජීවිතේ පුංචි වෙනස්කම් වලින් ඔයාලට පුළුවන් වගේ බුද්ධිමත් භාවය වැඩි දියුණු කරගන්න. අද අපි බලමු කොහොමද මේ සරල පුරුදු 12 ඔයාලගේ ජීවිතේට එකතු කරගන්නේ කියලා. කවුද අකමැති බුද්ධිමත් කෙනෙක් වෙන්න? එහෙම නේද? ඔයාලගේ රිලේෂන්ෂිප් එකේදී වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේදී වෙන්න පුළුවන්. බුද්ධිමත් භාවය වැඩි කර ගැනීම ජීවිතයට ආභරණයක්. ඒක නිසා මම අද කියලා දෙන පළවෙනි ටිප් එකට අපි ඉක්මනටම යමු. පළවෙනි ටිප් එක තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් භාවනාව කියලා කියන්නේ ඕනෑම ප්‍රොෆෙෂන් එකක ඉන්න කෙනෙකුට, ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, යූටියුබර් කෙනෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක්, මේ ඕනෑම කෙනෙකුට කන්සන්ට්‍රේෂන් කියන්නේ හරිම වැදගත් දෙයක්. ඒ කියන්නේ හිත එක තැනක තියාගන්න පුළුවන් වීම. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාට වුණත් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරගන්න විදියක් තමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ හිත එක තැනක තියාගන්න පුරුදු වීම. මේ තුලින් ඔයා පාඩම් කරන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ අදාළ දේවල් මතක තියාගන්න ඔයාට පහසුවෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඉතින් විනාඩි කිහිපයක් වෙන් කරගෙන පළවෙනියටම ඔයාලට ලොකු වෙලාවක් භාවනා කරන්න අමාරු වෙන්න පුළුවන්. පුංචි වෙලාවකින් පටන් අරගෙන විනාඩි 5 ගාන වෙන්න පුළුවන්. පළවෙනි සතියේදී විනාඩි 5 ගානේ ඔයා try කරන්න ඔයාගේ හිත එක තැනක තියාගන්න. ඉතින් මෙතෙන්දී ඔයාට පුළුවන් භාවනා ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඕනෑම එකක් ඔයාට පහසු ඉරියව්වකින් ඉඳලා පහසු ඇඳුමක් ඇඳගෙන ඔයාට පුළුවන් නම් භාවනාව කරන්න. හිත එක තැනක තියාගන්න ඔයාට පුළුවන් ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි කරගන්න. දෙවෙනි එක තමයි high exposure method කියලා කියන්නේ. මේකෙදි කියවෙන්නේ ඔයා ගොඩක් තිර වෙලාවට ඔයාගේ ප්‍රොෆෙෂන් එකේදී වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න ආස දේ වෙන්න පුළුවන්. ඔයා ගොඩක් වෙලාවට මේ දේවල් වලට සීමා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට සීමා වෙන්නේ නැතුව ඔයාට පුළුවන් විවිධ පැතිකඩ වලින් ඔයාගේ ජීවිතයට දැනුම එකතු කරගන්න. හැමදේම ඉගෙන ගන්න ගොඩාක් වෙලාවට හැමදේම ඉගෙන ගන්න වෙලාව නැහැනේ. ඉතින් මෙතෙන්දී ඔයාට පුළුවන් නම් හැම දෙයකින්ම මොනවා හරි යම් කිසි දෙයක් දැනගෙන ඉන්න පුළුවන් නම් අනිත් ප්‍රොෆෙෂන්ස් ගැන වෙන්න පුළුවන්, අනිත් විෂයන් ගැන වෙන්න පුළුවන්, දැනගෙන ඉන්න එකේ ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි කරගන්න පුළුවන් කියලා අහගෙන තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයා දවසට යම් කිසි කාලයක් වෙන් කරගෙන දැනුම එකතු කරගන්න පුළුවන් නම් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. තුන්වෙනි එක තමයි ව්‍යායාම කියලා කියන්නේ. මේ ව්‍යායාම වලින් පුළුවන් ඔයාගේ නියුරෝන්ස් වල තියෙන ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි දියුණු කරගන්න. ඉතින් කාඩියෝ වගේ ව්‍යායාම වලට පුළුවන් ඔයාට ඔයාගේ දවසේ ලොකු වෙනසක් ඇති කරලා දෙනවා. කන්සන්ට්‍රේෂන් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මේ ඔයාගේ නියුරෝන්ස් වලට ඕනේ කරන රිෆ්‍රෙෂ්මන්ට් එක ලබා දෙන්න මේ කාඩියෝ වලට පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ දෛනික ජීවිතයට ව්‍යායාම කියන දේ එකතු කරගන්න අමතක කරන්න එපා. ඊළඟ එක තමයි the illusion of knowledge කියලා කියන්නේ. ඔයාට ඔයා පාඩම් කරන දේවල් වෙන බල ප්‍රශ්න අහන එකකින්, ප්‍රශ්න කරන එකකින් ඔයාට ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි Einstein's principle of knowledge කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න දේ ඔයාට සරලව උගන්වන්න පුළුවන් නම්, තව කෙනෙකුට උගන්වන්න පුළුවන් නම්, අපි පුංචි කාලේ සමහර වෙලාවට කරලා තියෙන දෙයක් නේ මේක. අපි ගුරුවරයා කියලා හිතාගෙන උගන්වන්නේ. ඉතින් මේක හරි හොඳ විදිහක් ඔයාට ඔයා ඉගෙන ගන්න දේ ඔයාට සරලව උගන්වන්න පුළුවන් නම් ඔයාට හොඳ දැනුමක් ඒ පිළිබඳව තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක නිසා උගන්වන දේ යම් කිසි තැනක ඔයා හිර වෙනවා නම්, ස්ටක් වෙනවා නම් ඔයාට පුළුවන් ආපහු ඔයාගේ දැනුම වැඩි දියුණු කරගන්න ආයෙමත් ඒ දේවල් පාඩම් කිරීම තුලින්. හයවෙනි එක තමයි intelligence is contagious කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා හොඳ බුද්ධිමත් කට්ටියත් එක්ක දේවල් ප්‍රශ්න කරන, දේවල් ඉගෙන ගන්න ආස, කියුරියස් කට්ටියත් එක්ක ඉන්න එක මේ එක්ස්පෝෂර් එකට පුළුවන් කියලා කියනවා. ඔයාගේ දැනුම වැඩි කරන්න. මේක බෝ වෙනවා කියලා කියනවා. ඉතින් මෙතෙන්දී ඔයාට පුළුවන් නම් මේ වගේ කට්ටිය ආශ්‍රය කරන්න ඔයාට ඔයාගේ දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඊළඟ තමයි the power of reflective writing කියලා කියන්නේ. ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ වෙන්න පුළුවන්, ඔයාගේ ජීවිතේ යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් පොඩි වෙලාවක් අරගෙන ඔයාගේ ජීවිතය ගැන ලියන්න. යම්කිසි දෙයක් වෙන්න පුළුවන්.
ඉතින් මේක විනාඩි 5කට ලියන එකකින් ගොඩක් වෙලාවට වගේ ජීවිතය ගැන ආපස්සට හිතලා බලන එකෙන් ඔයාලට පුළුවන්කම ලැබෙනවා කියලා හොයාගෙන තිනවා. ඔයාගේ ජීවිතය පිළිබඳව තර්කානුකූලව බලන්න. ඉතින් මේක හරි අපිට ඉවහල් වෙනවා අපිට සමහර දේවල් රියලයිස් කරගන්න සහ අපේ ජීවිතේ වෙනස්කම් ඇති කරගන්න. 8 වෙනි එක තමයි reinvent your distractions කියලා කියන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවනේ මේ ඩිස්ට්‍රැක්ට් වෙනකොට සෝෂල් මීඩියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube වෙන්න පුළුවන් මොනවා හරි දෙයක TV එකේ වෙන්න පුළුවන්. සමහරවිට අපි මේ දේවල් වලට ඇඩික්ට් වෙලා ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් නම් මේ වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් බුද්ධිමත් විදිහට වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් හිතන්න TV එක බලනවා නම් ඔයාලට වැදගත් වෙන ඩොකියුමෙන්ටරිස් බලන්න වගේ කරියර් එක සයිඩ් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන යම්කිසි දෙයක් පිළිබඳව ඔයාලට පුළුවන් YouTube එක වෙන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට පුළුවන් ඔයා පාඩම් කරන දේ හරි ඉන්ට්‍රස්ටිං කරගන්න. ඒ වගේම තමයි සෝෂල් මීඩියා වලට ගියාම උනත් ඔයා බලන්න පුළුවන් ප්‍රයෝජනයක් වෙන දෙයක් ඔයාට ඉගෙන ගන්න තියෙන දෙයක්. යම්කිසි දෙයක් ඔයාගේ ජීවිතයට අලුතෙන් එකතු කරගන්න පුළුවන් නම් ඒ දේවල් සඳහා යොමු වීමෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඉන්ටෙලිජන්ස් වැඩි කරගන්න. ඊළඟ තමයි මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරන එක. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාවට මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් යූස් කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මසල් බ්‍රේන් එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් වගේ හොබි එකක් විදිහට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න. ප්ලේ කරන්න පුළුවන් නම් ඒ දේවල් වලට යොමු වීමෙන් ඔයාගේ කායසටහනේ වෙලාව තියෙන විදිහට මේක හරිම ප්‍රයෝජනවත් වේ ඔයාගේ ජීවිතේට. ඊළඟ තමයි බයිට් සයිස්ඩ් රීඩින් කියලා කියන්නේ. ඔයාට පුළුවන් නම් ඔයා හිතන්න ඔයා ගමන් යම්කිසි දැනකට ඔයාගේ ජොබ් එකට යනකොට ඔයා ට්‍රාන්ස්පෝර්ට් කරනකොට එහෙම නැත්නම් ඉස්කෝලේ යනකොට ඔයාට පුළුවන් නම් පුංචි වෙලාවක් අරගෙන ඔයාගේ ටයිම් ටේබල් එකේ කියවන්න පොතක් අරගෙන කියවන්න මේක හරි වැදගත් කියලා කියනවා. ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි කරගන්න. මොකද ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගැනීම තුලින් කියවීම තුලින් මිනිසා සම්පූර්ණ කරනවා කියලා කතාවක් ඔයාලා අහලා ඇති. ඊළඟ තමයි outsmart your devices කියලා කියන්නේ. අපි ගොඩක් වෙලාවට දන්නේම නැතුව මේ ගොඩාක් වෙලාවට ෆෝන් එකේ ඉනවා ස්ක්‍රීන් ටයිම් එක ඔයාලට ට්‍රැක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් මෙතෙන්දී ඔයා බලන්න මේ වගේ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගෙන පැයක් වෙන්න පුළුවන්. වගේ ෆෝන්ස් හැමදේම අයින් කරලා ඉන්න පුළුවන්. වගේ බ්‍රේන් පවර් එක 120කින් වැඩි කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් නම් අදම මේ දේවල් වලට යොමු වෙලා ඔයාගේ බ්‍රේන් පවර් එක වැඩි කරගන්න ඔයාට පුළුවන්. අගන අන්තිම එක තමයි be creative කියලා කියන්නේ. ඔයාට පුළුවන් නම් ඔයාගේ හොබි එකක් විදිහට මොනවාම හරි ක්‍රියේටිව් දෙයක් එකතු කරගන්න. චිත්‍ර අඳින්න පුළුවන් නම් එහෙම නැත්නම් DIY මොන හරි ඔයාගේ දැනුම අලුත් වැඩි දියුණු කරගන්න විදිහේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඕනෑම දෙයකට ඔයාට හොඳ හොබි එකක් ඇති කරගැනීම තුලින් ඔයාට පුළුවන් ඔයාගේ බුද්ධිමත් භාවය වැඩි කරගන්න. මම හිතනවා අද කතා කරපු දේවල් වලට වැදගත් වෙන්න ඇති කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න කියලා මතක් කරනවා. මාව Facebook එකේ follow කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි TikTok එකේ follow කරන්න පුළුවන්. තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැම දිනෙකටම සුබ දවසක්.